Lama! Welcome back to my YouTube channel! ඔන්න අද vlog එක පටන් ගන්නේ මම ටවුන් යන්න ලෑස්ති වෙන තැන ඉඳලා. අද මේ වීඩියෝ එක පුරාවටම ඔයගලන්ට බලන්න තියෙන්නේ මම අද දවස ගත කරපු විදිහ. ඔන්න මේ තමයි මගේ ෆයිනල් ලුක් එක. දැන් එහෙනම් ඔයාලත් එන්න මාත් එක්ක ටවුන් එකට ගිහින් එන්න. අපි මුලින්ම ආවේ බෑන්ක් එකට තාත්තගේ වැඩ වගේ එකට. එයා ඒ ටික කරනකම් මම එළියට වෙලා ඉඳගෙන හිටියා. ඊට පස්සේ මම ගියේ කාගීල්ස් එකට. කාගීල්ස් එකෙන් මට හම්බුණා මෙයාව. මේ ඉන්නේ මගේ හොඳම යාළුවා. මම දැන් එයාගෙන් වැඩ ගන්න තමයි යන්නේ. මෙයා දැන් මේ වෝඩෙක් වගේ අඬන්න යන්නේ අවුවේ ගිහිල්ලා ඉඳලා කළු වෙලා කියලා. හරිම අවුලෙන් තමයි ඔය මාත් එක්ක දැන් ඔය ඔක ඇතුලේ ඇවිදින්නේ. vlog එක කරන්නේ මම වුණාට වීඩියෝස් ගන්න මට අමතකයි. වීඩියෝස් ටික අරන් දුන්නේ මෙයා. ඇත්තටම මට අමතක වෙලා තිබි වීඩියෝස් ගන්න. මෙයා තමයි ෆෝන් එක අරගෙන වීඩියෝස් ටික ගත්තේ. එතන හිටපු අය ටිකක් අමුතු විදිහට බල හිටියා. හැබැයි අවුලක් නැහැ. මෙයාත් එක්ක ඉන්නවා නම් ඉතින් ආතල් තමයි. මෙන්න මේ සන් ක්‍රෂ් එකේ ස්ට්‍රෝබෙරි මොකක් හරි ෆ්ලේවර්ඩ් එකක් අරගෙන ඒක මට පෙව්වා ළමයි. ඒක මෙලවරහක් නැහැ. මෙයා කොහොම බනවද දන්නේ නැහැ ඒක. ඊට පස්සේ එයා ගියා ඊසොෆ්ට් එකට. මම තාත්තත් එක්ක ආයෙ ගෙදර එන්න තමයි මේ හදන්නේ. මම ගත්තා නෙස්කැෆේ දෙකක්, අයිස් කොෆි දෙකක්. නෙස්කැෆේ නෙවෙයි සෝරි, අයිස් කොෆි දෙකක්. දැන් මේ දෙක මයි තාත්තයි බිබි. දැන් මං හිතන්නේ ගෙදර තමයි යන්නේ. ගෙදර කිව්වට ගෙදර නෙමෙයි, තවත් වෙන තැනකට ගියේ තාත්තගේ වැඩකට. ඊට පස්සේ අපි ගෙදර ගියා. දැන් මට බලාගන්න අලුත් යාළුවෙක් ඉන්න හින්දා මම ගෙදර ආපු ගමන්ම කරේ එයාට කිරි පොවපු එක. අනිත් එක තමයි මම උදේ ඉඳන්ම කාලා හිටියේ නැහැ. මම කාගීල්ස් එකෙන් ගත්තා වෝටර්මෙලන් එක කපලා තිබ්බේ. එහෙනම් මගේ කරන් ආවා ගෙදර ඇවිල්ලා කප දඟලන්න ඕනේ නැහැනේ කියලා. හැබැයි ඒක රස නැහැ. ඇත්තටම නිකන් වතුර වගේ. පැණි රසක් මුකුත් දැනුනේ නැහැ. මම ඒක කෑවේ නෑ. අතරම උතනින් පස්සේ මම ඒක කන එක නතර කරා. මේනේ අපේ පැටියාගේ අම්මයි තාත්තයි. දැන් මම යන්නේ ඒගොල්ලන්ට කෑම හදන්න. දැන් ඒගොල්ලෝ දවල්ට කන වෙලාව හරිනේ. ඊට කලින් ඒගොල්ලන්ට අරන් ආව සාලයෝ ටික වෙනම කවර වලට දාලා වෙන් කරන්න ඕනේ. එතකොට ලේසි. නැත්තම් ඒක ෆ්‍රිජ් එකේ දැම්මට පස්සේ ෆ්‍රීස් වුණාට පස්සේ ගලවන්න හරිය අමාරුයි. එදාට ඕනේ ටික මම කරන්නේ කවර් වලට දාලා වෙන් කරගන්න. දැන් මම මේ කරන්නේ ඒක මම මේ වීඩියෝ එකේ ස්පීඩ් දාලා තියෙන්නේ මොකද මේ වීඩියෝ එක දිග හින්දා. ඊට පස්සේ මම මට්ටක්කයි සාලයෝ ටික ඔක්කොම එකට රයිස් කුකර් එකට බතුත් එක්ක දාලා ඉගෙනවා. මම වැඩ සේරම ඉවර කරලා හොඳ තේ එකකුත් හදාගෙන දැන් යන්නේ මගේ කාමරේ චුට්ටක් අස් කරන්න. මොකද මට උණ හැදිලා හිටපු හින්දා කාමරේ අස් කරගන්න බැරි වුණා. ගොඩක් හැඩි වෙලා තිබ්බේ නැහැ. චුට්ටක් තිබ්බේ. එහෙනම් මම දැන් මේ කරන්නේ හැඩි වෙලා තියෙන ටික අස් කරගන්න එක. අස් කරන්න කියලා එහෙම ලොකු දෙයක් තිබ්බේ නැහැ. හිමි දාලා තිබ්බ ඇඳුම් ටිකයි. මේව තමයි තිබ්බේ. මේ වීඩියෝ එකට මොනවද කියන්න ඕනේ කියලා මට තේරෙන්නේ නැහැ ඇත්තටම. වීඩියෝ එක දිග වුණාම කියන්න දේවලුත් නැහැ ඇත්තටම.
ඔන්න දැන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මගේ අස් කරපු කාමරේ ෆයිනල් ලුක් එක. මං ඉන්න ආසම තැන තමයි මෙතන. මේ ඉන්නේ ලස්සනම මම විහිළුවක් කරේ. දැන් මට හිතුණා හඳුන්කුරු දෙකක් පත්තු කරොත් හොඳයි කියලා. දැන් මම ලෑස්ති වෙන්නේ හඳුන්කුරු දෙකක් පත්තු කරන්න. මම ඒක යටින් මෙන්න මේ වගේ කොලයක් තිබ්බා. මොකද අර වැටෙන ඒවා හැමතැනම වැටුනහම මට ආයෙත් අයින් කරන්න අමාරුයි. එපා වෙනවා. දැන් මං යන්නේ පොතක් කියවන්න. අතරම මම ගාව තියෙන පොත් ටික මම ඔක්කොම ලයිබ්‍රරි එකෙන් අරන් ආවා. කියවලා ඉවරයි. මේ ඔයගොල්ලෝ මේ පොත නම් කියවලා ඇති. Forget Me Not. මම මේකේ PDF එක කියලා තියෙනවා. හැබැයි මම පොත අතට අරන් කියවලා නැහැ. මේක මගේ හොඳම යාළුවාගේ පොත. දැන් මම ඒක කියවන්න තමයි හදන්නේ. මං එහෙම පොත් කියවන්න අකමැති කෙනෙක් නෙමෙයි. මම පොතක් කියවන්න ගත්තොත් ඉවර වෙනකම්ම කියවනවා. හැබැයි මම මේ පොතට කැමති නැහැ. දැන් ඉතින් මේ පොතට ආසයි මගෙත් එක තරහ වෙන්න එපා. මම මේ පොතට කැමති නැහැ. දැන් මම මේ ලෑස්ති වෙන්නේ ක්ලේ මාස්ක් එකක් ඇප්ලයි කරන්න. මම යූස් කරන්නේ අද ක්ලියර් එකේ ක්ලේ මාස්ක් එක. මේක ග්‍රීන් ටී ක්ලේ මාස්ක් එක. මගේ මූණ ටිකක් ඩ්‍රයි වෙලා වගේ. එහෙනම් මම හිතුවා අද මේක යූස් කරන්න ඕනි කියලා. මේ ක්ලේ මාස්ක් එක මාරම කූලින් ඉෆෙක්ට් එකක් දැනෙනවා මේක ඇප්ලයි කරනකොට සහ මේක වොෂ් කරලා ඇරියට පස්සේ විනාඩි 10ක් විතර යවලා තියාගෙන ඉන්න ඕනේ මේක. මේ ක්ලේ මාස්ක් එක වේලනකම් මට කරන්න දෙයක් නැති හින්දා මම හිතුවා ප්‍රෙස් ඔන් නේල්ස් ටිකක් දාගත්තොත් හොඳයි කියලා. හැබැයි ඒක කැතයි අතට. මේ ක්ලේ මාස්ක් එක ඇප්ලයි කරලා විනාඩි 10කට පස්සේ ඔයාලම බලන්න මූණේ ලොකු වෙනසක් තියෙනවා. අර ඩ්‍රයි ගතිය ගිහිල්ලා තියෙන්නේ දැන්. පොඩි බ්‍රයිට් ලුක් එකකුත් ඇවිල්ලා තියෙනවා මූණට. මම ආසයි ඒ ක්ලේ මාස්ක් එකට. දැන් මගේ මේ යූෂුවල් හෙයාර් ස්ටයිල් එකක් දාගෙන මම ලෑස්ති වෙන්නේ මොකට කියලාද ඔයාලා හිතන්නේ? මේ කැන්ඩෝස් එකේ බිස්කට් පුඩින් එකට මම ඇඩික්ට් වෙලා වගේ ඉන්නේ. ඒක ගොඩක් කන්න බැහැ මත් වෙනවා. මේ අවසාන ටික තමයි මම දැන් මේ කන්නේ. මේක මාර රසයි. කාපු අය දන්නවා. අද මම ලොකුවට ස්කින් කෙයාර් කරන්නේ නැහැ. මොකද මම ක්ලේ මාස්ක් එක ඇප්ලයි කරපු හින්දා. ඒ වගේම තමයි ළමයි මට පාඩම් කරන්න ගොඩ ගැහිලා තියෙනවා. මම ඒවා කරන්නේ නැහැ. මොකද මේ දවස් ටිකේ මම අසනීපෙන් හිටියේ. ඊළඟ වීඩියෝ එකේ මම ඔයගලන්ට ස්ටඩි ව්ලොග් එකක් අරන් තමයි හිතන් ඉන්නේ. ඉතින් මං හිතන්නේ මෙතනින් වීඩියෝ එක ඉවරයි. එහෙනම් අලුත් ස්ටඩි ව්ලොග් එකකින් හම්බෙමු.